Wallace Mama. Nenda, Wallace Nenda. Mama, Wallace Mama. Nenda, Wallace Nenda. කවුරුද රණ්ඩු කරන්නේ නෙන්මයි මාමයි රණ්ඩු කරන්නේ මොකටද රණ්ඩු කරන්නේ වැඩකට නැතිවලු ගා බැනගන්නේ වැඩකට නැතිවලු ගා බැනගන්නේ මාමා වලස් මාමා නෙන්දා වලස් නෙන්දා මාමා වලස් මාමා Nenda, Wallace Nenda. දෙන්නද මල්ලෝ රණ්ඩු කරන්නේ අහල පහල මැසිවිල් වට වෙන්නේ ගේ දොර දියුණුව කඩා වැටෙන්නේ ගේ දොර දියුණුව කඩා වැටෙන්නේ එනිසා සමගිව වැඩ කරපන්නේ එනිසා සමගිව වැඩ කරපන්නේ එනිසා සමගිව වැඩ කරපන්නේ මොකක් සබ්ද දූෂණය පීඩාවක් මැගී තාත්තා කරන්නේ යන්තරේනේ කොහොමද මම මේක නැතුව දුවිලා අරන් දාන්නේ මට ප්‍රෙෂර් ගාය තියෙන බව ඔයා දන්නේ නැද්ද මේකේ සද්ද හරියට කැලිච්ච ප්ලේන් එකක් උඩින් යනවා වගේ වාස්තුවේ ඔයාගේ ප්‍රෙෂර් ගායට උණුද එකක් ඕකන හර දුර්වල කමක් දැන් හැදෙන ලෙඩ වලට නමුත් නෑ මගේ නහර ෆුල් ෆිට් මට එපා ඔයාගේ තේ කෝප්පේ කීයටවත් මේවා කොට වෙදකම් බලන්න තාත්තගේ නහර නටනවා දැන් මේක ටකට නහර කාර දොස්තර කෙනෙක් හම්බ වෙන්න මට නහර ලෙඩක් ඇත්තේ මම යන්නේ තයි නහරකාර දොස්තරලා බලන්න යන්න ඕනේ නෑ මං යන්නෙම නෑ ඒගොල්ලෝ ළඟට ගියාම එක එක නහර වලට එක එක දොස්තරලා කසාය බනවා මං මං ෆිට් නේද සර් මේකට එක්ස්රේ එක ECG එක ESR එකයි ඕනේ. හොඳට වී එක ගන්න. මොනවද ආගම විනෝදාංශ? මං බලනවා ටීවී එක. ලෙඩේ වැඩි වෙනවා. එන්න. ලෙඩේට හොඳ බෙහෙතක් දෙන්න. මේක මාළුන්ට ලෙඩේ දෙවීමක්. ලෙඩා මාළු දිහා බලන් ඉන්නවා. මාළු ලෙඩේ ගන්නවා. ලෙඩා සුව වෙනවා. මේක හරි හොඳ බෙහෙතක් ડોක්ටර්. මම දැම්මම යනවා. මාළු අප්සෙට් ගහයිද? දැන් කියපු දේ ආයි කියන්න. මට ඕන තදි මාළු ටැංකියක්. කොහොමද මේ ටැංකිය? හොඳයි. මේක කදිමයි. දැන් මට මාළු ගන්නත් ඕනේ. ඕ මේ මාළු ලස්සනයි. මට ඕන මේ ජාතියේ දෙන්නේ. අහිංසක සත්වනේ. ඕ මාළු නෙවෙයි යක්කු. මේ ජාතිය මිනිස්සුන්ව හපා කන ජාතියක්. අපෝ මට බෑ පොලිසි ගානේ යන්න. මාමේ අයිඩෙන්ටි තේනවද ඒ කුරිටි එකෙන්ද තේනවද එක? කොහමද බලල් මාළු? කොපමේනිය වලද? යාහු ගන්නවද? වෙන්න තියෙනවා මී මාළු. එපා. පූස් මාළුයි මී මාළුයි එකට දාන්න එපා. මට සාමාන්‍ය මාළු කිසිමක් දෙන්න අරන් යන්න. මේව තිබ්බාම ඇද ගහන්න. මාළු ආර්ගික අර්බුදයක් නොවන විදිහට දැම්මා. අපේ ගානේ කප්පි දෙන්නේ. කලියුග කාලේ සෝඩනටයි මාළු බෝතලේ. සිග්නල් බොළු හැමතැනම. ඕඩියෝ බ්‍රේක් පාර්ට්ව දොරටු දෙන්නේ නැති මාළු. යාළුවන්ව ගැන ගන්නවලා. පුලම් පයිප්පයක්. වැරදි ගොඩයි නගර දේපල හානි කළා. ඔය අසන දනෝ. මෑණියනේ පියාණන් වටිනෝ. ඔකොන්! ඇයි ඔකොන් වතුර බාල්දියක් ගේනවා? බං ඉන්නේ මාළු අරන් දානවා.
මං ගිහිලා ගෙන්න අලුත් මාළු ටැංකියක්. ඇටින් මගේ ඇඟේ මාළු නටනවා. ඒගොල්ලෝ ඩාන්සින් ක්ලාස් ගියේ මාළු වන්නන් දන්නවා. දොස්තර මහත්තයා කිව්වා ලෙඩේට හොඳම බෙහෙත මාළුව නාන හැටි බලන් ඉන්න එකයි කියලා. මාළු ගණන් ඒකට සල්ලි ඉල්ලයි. ඔක්කොම එකතු කරගෙන ගිහිල්ලා ආපහු දෙනවා දොස්තරටම පීනන හැටි බල බල ඉන්න. ඒ තාම්මා කුරාන් ලකෝ වලිකෝ අවුවන් අයදන් අල්ල මාළුට විසෙන්නේ. ඕ ලෙඩ සනීප වෙලා වගේ. අද ඔයා වෙනදට වඩා පින් පාටයි. මාළු කෝස් එක කළාද? ආව් මාළු මාව කෑවා. Mama, walas mama. Nenda, walas nenda.